morning. This special vlog එකක් සාමාන්‍ය music video වගේ vlogs එක ගේන්නේ අද special vlog එකක් අපි අද event wedding එකට යන ගමන් අපේ නමස්තේ group එක මොකද කියන්නේ මේ හැමතිස්සෙම music video විතර කරනද මේ අද ඔයගොල්ලෝ බලන්න යන්නේ අපි කොහොමද usually අපි කියමු සම් wedding එකක් නැත්නම් office event එකකුත් කියන ළඟදීම මේක wedding එකට කොහොමද අපි දැන් වෙලා වුද්දී 7:00යි අපිට first act එක තියෙන 11:30 ඉතින් අපි 8:30 වගේ වෙත්තම hotel එකට යන්න බලන් ඉන්නේ. ඉතින් අපිට 11 වගේ වෙදි ready වෙන්න පුළුවන්. ඉතින් බලමු අද මොනවද අපි කරන්නේ මොනවද ස්පෙෂල් දේවල් මොනවද මට ඔයගොල්ලන්ට කියලා දෙන්න පුළුවන් සාමාන්‍ය ඩාන්සින් කරන කෙනෙක්ට ඩාන්සින් ගෲප් එකක් කරන කෙනෙක්ට අලුත් දේවල් මොනවද ඉගෙන ගන්න පුළුවන් කියලා. let's see. අයියේ නෙළුමල් ගන්නවා. ඒ වගේම නැත්නම් මතක් වෙන්නේ. මොකද නෙළුමල් රෑරම වැඩක් නෑ නෙළුමල් පරවෙන උදේ තමයි යන්න මම රෑ උදේ යන්න ගියා උදේ යන ගමන් තමයි ගන්න. bye. bye කියන්නේ. ඉතින් මුලින්ම කරේ බෙල්ලම් වලින් ගත්තා මල් මොකද අපේ ෆස්ට් ඇක්ට් එකේ අපිට ෆ්ලවර් එක පොඩි ඩාන්ස් එකක් නෙළුම් මල් එක්ක. ඉතින් මුලින්ම කලේ යන ගමන් අපි නෙළුම් මල් වගේක් ගත්තා. ඉතින් මම දන්නේ ඔයගොල්ලොත් මේ විදිහට සාමාන්‍යයෙන් අපි usually සාමාන්‍ය උදේට සමාකාර ගොඩක් වාට ෆ්ලවර් තියෙන ඇක්සියන් නෙළුම් මල් වගේ තියෙන සාමාන්‍ය උදේට තමයි අපි ඒව ගන්නෙ. ඊට කලින් දවසේ ගන්න පුළුවන්. but සමහරක් කාට not sure ඉතුවා මට නම් අමතක වෙන වතුර වලට දාලා තියන්නේ. මේකත් එක්ක අනිවාර්යෙන් අපි උදේට තමයි මල් වගේ දේවල් ගන්නවා නම් මල් ගන්නෙ. මොකද එතකොට ලේසි මොකද එතකොට fresh. මොකද නැත්තම් පරවෙනිට තියෙනවා නැත්තම් සමහරක් කාට නෙළුම් මල් වල කළු වෙනවා වගේ පොඩ්ඩක් නිකන් අර මේ වෙනවා. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට උදේට තමයි fresh flowers ගන්න සාමාන්‍ය මල් ජාත් වගේ ගන්නවා නම් ඕගොල්ලෝ කොහොමද කියලා කමෙන්ට් කරන් යන්න. ඩාන්සින් ගෲප් එකක් කරන කෙනෙක් ඉන්නවා නම් ගාන්ටම 6ක් ගන්න ගත්තේ නෑනේ. ඔව්. 6ක්ද 7ක්ද ගත්තේ? 7ක්. වැඩිපුරත් මල් අරන් හොඳයි. ආවා. 605. Thank you. Yes. මම දැන් කියන්න ඔයගොල්ලන්ට මේකප් කරද්දී මොකක්ද සාමාන්‍ය ඔයගොල්ලන් වෙඩින් වලට දාන මේකප් එක මොකක්ද? අපි වැඩි හයිලයිට් කරනවා. හරියට කියන්න බලන්න මිනිස්සුන්ට. කොහොනේ? එක්ස්ප්ලেইন කරන්න කොහොමද ඔයගොල්ලන් සාමාන්‍ය උදේ වෙඩින් එකක් හින්දා ලයිට් මේකප් එකක් තමයි දාන්නේ. ලයිට් මේකප් එකක් කියන්නේ pink. Pinkish. කොහොමද අසින්නේ? ඔව් මමත් පොඩක් ආස සාමාන්‍යයෙන් පොඩි pinkish makeup එකකට. මොකද මම දන්නේ සමහර කට්ටියකට ගොඩක් ආසයි ටිකක් dark eye dark කළේ වගේ සමහරක් තැන් වලට වගේ makeup කරනවා. නමුත් මම ගොඩක් ආස පොඩි pinkish makeup එක light makeup එකට. මොකද සමහරක් වෙලාවට මොකද එක එක hotels වල එක එක lighting systems තියෙන්නේ. සමහර yellow සමහර light color ගොඩක් ඒ වගේ තියෙන. ඉතින් මම ගොඩක් ආස සාමාන්‍ය girls ලගේ මුහුණට හොඳට පේන පොඩි චූටි බේස් එකක් එක්ක චූටි මේකප් එකක් පොඩි පින්කිෂ් විදිහට ලයිට් විදිහට ගියාම ඔය ෆීචර්ස් පේනවා ලස්සනට. ඉතින් ඔයගොල්ලෝ ඩාන්සින් ගෲප් එකක් ඉන් කරනවා නම් අනිවාර්යෙන් ඒ වගේ චූටි චූටි දේවල් මතක තියාගන්න. හැමතිස්සෙම අපේ සමහරක් වට ගොඩාක් මේකප් දැම්මම ඒක ලයිව් බලද්දී චුටක් අමාරුයි. ඊට වඩා ලස්සනයි පොඩි casual කියන්නේ ඩාන්සින් මේකප් එක තමයි. පොඩක් ලයිට් විදිහට කරොත් තව සුපර්බ් කියලා මම හිතනවා. මෙයාව දැක්කේ නෑනේ මේ තමයි. තිරිසනා. සාමාන්‍යයෙන් මං කරන්නේ මෙන්න මේ වැඩේ. මොකද ඇඳුම් පැක් කරන් ආවට පස්සේ කට්ටිය ඇඳ ගන්නකම් මේකප් කර ගන්නකම් ජුවලරිස් දා ගන්නකම් මම තමයි කොස්ටියුම් ටික එකකට වෙන වෙනම තියාගන්නේ. අපි හැමදෙස්සම කොස්ටියුම්ස් ගේ සාමාන්‍ය අපි කියමු ඇක්ට්ස් 3ක් කරනවා කියලා. එතකොට එක ඇක්ට් එකකට ගර්ල්ස්ලා 6 දෙනෙක් ඉන්නවා නම් usually සාමාන්‍යයෙන් මගේ ඇඳුම් හැදෙද්දි සාමාන්‍යයෙන් 6කට 7කට يعني සාමාන්‍ය කොස්ටියුම් 8ක් විතර හැදෙනවා. එතකොට ස්පෙෂලි ගර්ල්ස්ලා 6ක් වගේ ඉද්දී අනිවාර්යෙන් මම
වැඩිපුර කොස්ටියුම් එකක් එකෙන් දාගන්න මොකද ස්ටෑන්ඩ් බයි මම කියන ඔයගොල්ලෝ ට්‍රික්ස් අපි දන්නේ අපිට මොනවා වෙයිද කොස්ටියුම් එක ඉරේද අඳිද්දි මොනවා හරි ප්‍රශ්න වෙයිද ඉතින් අනිවාර්යෙන් ඔයගොල්ලොත් ඒ වගේ දෙයක් මතක තියාගෙන අනිවාර්යෙන් කොස්ටියුම් 6 ඩාන්සර්ස්ලා 6 දෙනෙක් ඉන්නවනම් ඕගොල්ලන් කොස්ටියුම් 6ක් තියෙනවනම් එක්ස්ට්‍රා කොස්ටියුම් එකක් අනිවාර්යෙන් ගෙනියන්න ඉන් කේස් මොනවා හරි වුණොත් ප්‍රොජෙක්ට් එකට ගන්න. ඉතින් මම මේගොල්ලන් අඳිනකන් කොස්ටියුම්ස් ටික පැක් කළා මේගොල්ලන්ට ෆස්ට් සෙකන්ඩ් තර්ඩ් කියලා. මොකද ඒගොල්ලන්ට මුක්ති හිටපු ගමන් මේගොල්ලන් පැය ගාණක් මේකප් කරනවා. මේකප් මම දන්නේ ෂෝ එක ඇක්ට් එක 10ට තියෙනවා නම් සමහරක් වෙලාවට උදේ පාන්දර 5ට ගියත් මේගොල්ලන්ට මදි මේකප් කරන්න වෙලාව. මම ඕගොල්ලන්ගෙත් මේ වගේ ටීම් එකේ මේකප් වලට මෙච්චර ලැබි ළමයි ඉන්නවනම් මට චුට්ටක් කමෙන්ට් කරන්න ඕගොල්ලන්ටත් මේ වගේ ළමයි ටිකක් ඉන්නවනම් මේකප් වලට මෙච්චර මේකප් වෙලා කරන්න. ඉතින් ගර්ල්ස් මේකප් කරන්න ආසයි. මේ ඉතින් ඒ වගේ තමයි වෙන්නේ. ඉතින් හරි ෂෝක් මම ආසයි අපේ ළමයිත් එක්ක ඉවෙන්ට්ස් වලට යන්න, වෙඩින්ග්ස් වලට යන්න. ඒ දවස් හරි ෆන්. නෙක්ස්ට් උනයි. නමුත් අපි හැමතිස්සෙම ෂෝ එකට යද්දී මම සාමාන්‍යයෙන් කොස්ටියුම්ස් ඇක්ට්ස් 3ක් තියෙනවා. අපි එක්ස්ට්‍රා අනිවාර්යෙන් කොස්ටියුම් සෙට් එකක් අරන් යනවා ස්ටෑන්ඩ් බයි. මොකද ඉන් කේස් ඒ කියන්නේ අපි දන්නේ නැහැ අපිට සින්දුව චේන්ජ් එහෙම වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් කියන්නේ එක කොස්ටියුම් එකක් හරි මොකක් හරි වෙයිද ඉරේද අනිද්දි ඒ වගේ ගොඩක් ප්‍රශ්න සමහරක් වෙලාවට. ඉතින් ඒක හොඳ ට්‍රික් එකක් සාමාන්‍ය ඩාන්සින් ගෲප් එකක් කරන කෙනෙක්ට. අපි හැමදෙස්සම කොස්ටියුම්ස් අපි ඇක්ට්ස් 3ක් තියෙනවා නම් කොස්ටියුම් 3ක් තියෙනවා නම් තව එක්ස්ට්‍රා කොස්ටියුම් එකක් අනිවාර්යෙන් ඔයගොල්ලන් දාගෙන යන්න. ඔයගොල්ලන්ගේ ලගේජ් එකේ හරි ඔයගොල්ලන් කොස්ටියුම් බෑග් එකේ. මොකද එතකොට ඔයගොල්ලන්ට හදිස්සියෙන් ඉන් කේස් මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඔයගොල්ලන් තව කොස්ටියුම් එකක් තියෙනවා. මොකද ඒ වගේ දේවල් මට වෙලා තියෙන නිසා අනිවාර්යෙන් අපි එක කොස්ටියුම්ස් හදද්දී අනිවාර්යෙන් ඒ වගේ කොස්ටියුම් එකක් අරන් යනවා. ඉතින් අනිවාර්යෙන් ඕගොල්ලොත් ඒක පුරුදු වෙන්න. මම හිතන්නේ ඒක හොඳයි. මේ ඉන්නේ මගේ ගෲප් එකේ මගේ කියුට්ම ළමයා. අපේ දේව් ඉතින් ගොඩාක් කට්ටිය සමහරවට සමහර තැන්වලදී පටලව ගන්නවා මාවයි දේව්වයි මේ අපි දෙන්න එක වගේ කියලා මම අපි දැන් පටලව ගන්නවා. ඉතින් අපි දැන් මේ රෙඩි වෙන්නේ අපේ ෆස්ට් ඇක්ට් එකට. ෆස්ට් ඇක්ට් එක අපි ඩාන්ස් කරන සොබනා සෝං එකට. මම try එකක් දෙනවා මේක දාගන්න ඕගලන්ට. ඉතින් ෆස්ට් මේකප් එක සාමාන්‍යයෙන් ගියේ වෙරි පින්කිෂ් මේකප් එකක් මේකප් එකෙන් ලොකු චේන්ජ් වෙන්නේ ඇක්ස් වලට 3ක් විදිහට. ඉතින් අපි නට් එක ගහලා කොණ්ඩෙට ජුවලරි හරිම අඩුවෙන් නිකන් කරාබු දෙකක් විතරක් යන විදිහට. මොකද මම ගොඩාක් සමහරවට ආස නැහැ ජුවලරිස් දානවට. සාමාන්‍යයෙන් මම දන්නේ සමහරව ආසයි ජුවලරිස් දාන්න. මමත් ජුවලරිස් දානවා බට් ඒක සමහර තැන් වලට මැච් වෙන විදිහට විතරයි. මොකද මම සමහරවට බෝඩි වෙනවට ආස නැහැ. ස්පෙෂලි සාමාන්‍යයෙන් ඩාන්සර් කෙනෙක්ගේ මේ බෙල්ල පපුවෙන් උඩ බෙල්ල හරිය හැමදෙස්සෙම ෆ්‍රීලි තියෙන්න ඕනේ. එතකොට තමයි බොඩි ලයින්ස් ගොඩාක් වෙලාවට පේන්නේ. ඉතින් ඔයගොල්ලොත් ඒක මතක තියාගන්න සමහරවට මේ බෙල්ල ජුවලරිස් වලින් ගොඩාක් වැහුණාම ස්පෙෂලි ගර්ල් කෙනෙක් ගෙහෙම අපි ඔළුව හරවනවානේ වමට දකුණට. ඒ වගේ හරවද්දි ගොඩක් වෙලාවට හැඩ පේනවා සෑහෙන අඩුයි. ඉතින් පුළුවන් තරම් ඔයගොල්ලන් ඇඳුමක් අඳිද්දි අනිවාර්යෙන් ඒ ගැන සැලකිලිමත් වෙන ජුවලරිස් දාද්දි. ඊට පස්සේ මම මේ කරන ස්පෙෂල් දෙයක් මගේ ගෲප් එකේ මගේ ළමයින්ට පුරුදු කරලා තියෙන දෙයක්. සාමාන්‍යයෙන් අපි ඇවිදිනවා ඒ කියන්නේ ස්ලිපර්ස් ෂූස් නැතුව ඉතින් අපි ඩාන්සර්ස්ලා විදියට අනිවාර්යෙන් ඩාන්ස් ඇක්ට් එකක් කරන්න යන්න කලින් අනිවාර්යෙන් කකුල් එක වෙට් ටිෂු එකකින් පිහිද ගන්නවා. අපේ මම දන්නේ අනිත් ගෲප් වල ළමයි කරනවද නැද්ද කියලා. නමුත් ඒක හොඳයි. මොකද සමහරක් වට අපි කකුල් ඉස්සුවාම බලන් ඉන්න කට්ටියට කකුල් කුණු තිබ්බොත් ඒක නිකන් අපි කොච්චර උඩින් ලස්සනට ඇඳලා හිටියත් වැඩක් නැහැ කකුල කැත වුණා. ඉතින් අනිවාර්යෙන් ඕගොල්ලොත් මේ ට්‍රික්ස් උගෙන ගන්න. එතකොට ඔයගන්ට හරි ලස්සනට අපි පිටතින් වගේම කකුලක් ඉස්සුවාම ලස්සනට කිසිම කුණු මුකුත් නැතුව බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් අපි යන්න හදන අපේ ෆස්ට් ඇක්ට් එක perform කරන්න. ඉතින් මට වැඳලා ඊට පස්සේ අපේ ගෲප් එකේ සීනියර් ඩාන්සර්ස්ට වැඳලා අපේ පොඩි ළමයිත් එක්ක ඉතින් හිතම යන්නේ. මගේ ගෲප් එකේ ගොඩාක් ඉන්න අවුරුදු 18 19 සෙට් එකක්. ඉතින් මම ආසයි යං ළමයික වැඩ කරන්න. මොකද ඒගොල්ලන්ට අලුත් අයිඩියාස් තියෙනවා. සමහරක් වෙලාවට මට වැරදෙන වෙලාවට එහෙම සාමාන්‍ය ඒගොල්ලෝ සමහර අයියෝ මේක වැරදි මේක වැඩි මේක මෙහෙමයි කියලා අඩුපාඩු කියන්නේ ගන්න හොඳට තේරෙනවා. ඉතින් අර ඒක හරි හොඳයි. ඒ යංගර්ස්ලගේ තියෙන හොඳ වැඩක් ඒක. ඉතින් තවත් තම ආසයි මොකද මම ගොඩක් වෙලාවට ඩාන්සින් ගෲප් එකට මම හරි ආසයි ට්‍රේන් කරන්න
අලුත් ඩාන්සර්ස් ඒ කියන්නේ කොහොමද ගෲප් එක ඩාන්ස් කරලා නැති ඒවා අලුත් ළමයි. මොකද එතකොට ඒ ළමයි මගේ ඩාන්සින් ගෲප් එකේදී හරි ෆ්‍රෙෂ්. මොකද මම දන්නා මගේ ස්ටයිල් එක ටිකක් හරි අමාරුයි ෆලෝ අප් කරන්න. මොකද මම වෙනි ස්ටයිල් හැමතිස්සෙම මම අර ස්ටයිල් එක යුනික් නිසා අලුත් ස්ටයිල් එකක් මිනිස්සුන්ට දෙන්න හැමතිස්සෙම වගේ try කරනවා. ඉතින් අර මම හැමතිස්සෙම කියන සාමාන්‍ය ඩාන්සින් ගෲප් එක ට්‍රේන් වෙලා හරි ඩාන්සින් ගෲප් එක වැඩ කරලා ආවට පස්සේ සමහරවිට මගේ තැනට ආවට පස්සේ ඒගොල්ලන් ටිකක් අමාරුයි මගේ හැඩතල වලට එකපාරට ඇඟට ගන්න. ඉතින් සාමාන්‍ය නිකන් අලුත්ම ඩාන්සර් කෙනෙක් නිකන් අපි ඩාන්සින් හුරු කරලා ආවට පස්සේ ඉතින් ඒ වගේ කෙනෙක්ව හදන්න හරිම ලේසි. ඉතින් මම හිතන්නේ මං වගේ ඩාන්සින් කොරියෝග්‍රාෆර් කෙනෙක් ගුරුවරයෙක් ඉන්නවා නම් මේකට එකක වෙනවා ඇති. ඒකම සමහර ගොඩක් තැන්වල කියන ඩාන්සින් බැරි කට්ටිය කියන්නේ සාමාන්‍ය ඩාන්ස් කරන්න හැමෝටම පුළුවන් කියන්නේ හැමම. නමුත් රිදම් එකක් තියෙනවා නම් ඕන කෙනෙක් ඩාන්ස් කරන්න පුළුවන් සහ උනන්දුව කැපවීම තියෙනවා නම්. ඉතින් මම හිතනවා සාමාන්‍යයෙන් ඩාන්සර් කෙනෙක්ට උනන්දුව කැපවීම තියෙනවා නම් එයාගේ ඇඟේ යම් කිසි දෙයක් තියෙනවා නම් අපිට හොඳට ට්‍රේන් කරලා ගන්න පුළුවන් එයාව. ඉතින් මම හරි ආසයි ඒ වගේ ට්‍රේන් කරන කට්ටිය මොකද එතකොට හරි අලුත් ෆ්‍රෙෂ් අපිට ළමයි හැම විතර ඒගොල්ලන් අවුරුද්දක් විතර ඩාන්ස් කර යද්දි හොඳට හැදිලා එනවා අන්තිමට. ඒකේ මම තව දෙයක් කියන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් අර අපි හිමු ඩාන්සර්ස් 10කට සමහරක් දෙන්නේ චුට්ටක් එයාගේ පර්ෆෝමන්ස් වලින් චුට්ටක් අවුල් චුට්ටක් හිමිහිට නටන්න චුට් ප්‍රශ්න තියෙනවා. ඉතින් අන්න ඒ වගේ කට්ටිය අමතක කරනවා ස්ටෙප් මැදදී. ඉතින් මට ඒකටත් හොඳ උපදෙසක් දෙන්න පුළුවන් ඕගලන්ට. අපි හැමදාම මන් දන්නේ සාමාන්‍ය පුරුදු වෙලා ඉන්නේ එහෙම කට්ටිය පිටිපස්සේ දාන අයින්ට දාන. නමුත් ඕගලන් try කරලා බලන්න ඒ වගේ කෙනෙක්ව මැදට දාලා නටවන්න. ඒ හේතුව මම කියන්නේ මොකද සාමාන්‍ය අපි ලයිෆ් එකේ අර responsibility එක කියන එක සාමාන්‍ය සමහර ළමයින්ට නැති වෙන්න පුළුවන්. ඒ ඩාන්සින් ගෲප් එක උනත් එච්චරයි. මොකද අපි පිටිපස්සට දාන්න අයින්ට දාන්න හුරු වෙද්දී ළමයිව ඒගොල්ලෝ හැමදාම try කරන්නේ පිටිපස්සේ නටන්න. නැත්තම් හැංගිලා නටන්න. නැත්තම් ඒක කාට හරි කවර් වෙලා නටන්න. නැත්තම් මට අමතකුණත් ඉස්සරහ කියලා නටනවා එතකොට මට එයා දිහා බලන් නටන්න පුළුවන්. අන්න ඒ වගේ ගොඩක් ඒ කියන්නේ ඒ වගේ පිටිපස්සේ අයින් නටන කට්ටිය ඒ වගේ දේවල් වලට පුරුදු වෙලා ඉන්නවා. අන්න ඒ වෙලාවට කරන්න තියෙන එකම දේ ඒගොල්ලම හැමතිස්සෙම පිටිපස්සට දාන එක නෙමෙයි. අපි ඉඳලා හිටලා හරි එයාට මැද නැත්තම් මේන් එකක් හරි මොකක් හරි සමහරක් විට එක්ක ආයිනක ඉස්සරහ හරි ඒ වගේ පොඩ්ඩක් පේන තැනක නටන දුන්නාට පස්සේ එයා දන්නවා එයාට කාගෙවත් කොපි කරන්න බෑ. එයා අනිවාර්යෙන් මේ ඇක්ට් එක හොඳට මතක තියාගන්න ඕනේ එයාගේ පර්ෆෝමන්ස් එක කරන්න කියලා. අනේ වගේ තමයි අපේ නංගි චන්දු. එයාට ඉස්සර නටන්න බෑ. මොකද නටන්න බෑ කියන්නේ ඩාන්සින් ක්ලාස් යා ඩාන්සින් ස්කූල් එකේවත් කළේ නෑ. මම නටනවා බලන් ගිහලා තමයි ඩාන්ස් කරන්නේ. ඉතින් එයාගේ මේ එයාගේ ඔළුවේ තියෙන එයාට සමහරවිට පාට අමතක වෙනවා. එයාට මේ ස්ටෙප්ස් ඔළුවේ නැහැ. ඉතින් අර කාගෙන් හරි බලන්න නටන්න පුරුදු වෙලා ඉතින් එහෙම හිටියේ මම කරපු වැඩේ කෙලින්ම එයා මොකක් හරි එකට මේන් ස්පෙෂල් එකට දාගත්තා. ඒ දාගත්තු ගමන් එයාට රෙස්පොන්සිබිලිටි එකක් එනවා. මම මේ ඇක්ට් එක වරද්දන්න නැතුව කරන්න ඕනේ කියලා. ඉතින් අන්න ඒ වෙලාවට ඒගොල්ලන් පුරුදු වෙනවා ඔටෝමැටිකලි ඒගොල්ලන්ගේ ඇඟට ගිහිල්ලා ඒක හැම නැටුමකම ඒගොල්ලන් රෙස්පොන්සිබිලිටි එකේ නටන්න ඕනේ කොතනදත් කියලා අයිඩියාවක් එනවා. ඉතින් මේ වගේ දේවල් ඔයගොල්ලන් ඩාන්සින් ගෲප් එකක් කරනවා නම් අනිවාර්යෙන් ඔළුවේ තියාගන්න. ඔන්න තමයි අපේ අද ෂෝ ඩේට් කිවරුනේ. ඉතින් තව අලුත් vlog එකකින් තව අලුත් හොඳ vlog එකක් එන තියෙනවා. අනිවාර්යෙන් ඒකත් බලන්න. මේ එන vlog ඉවරයි. අපි අලුත් vlog එකකින් හම්බෙමු. එකම දේ කිව්ව නේද? ඔව්. Bye.